දවසේ සිතුවිල්ල තේමාව සඵල කරමි. යොෂුවා පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයට එද්දී දෙවියන් වහන්සේ යොෂුවට කියන ඉතා වැදගත් කරුණක් අපට මේ දකින්න පුළුවන්. ප්‍රිය මිත්‍රවරුනි, දෙවියන් වහන්සේ අදත් මේ මොහොතේ අපි එක්ක එක්කෙනාට කියන්නේ මේ වචනය තුලින් අපිවත් උන්වහන්සේ සුරක්ෂිත කරන බවයි. ඒ සුරක්ෂිතභාවය ලැබීමට දෙවියන් වහන්සේගෙන් අපට තියෙන නියෝගය තමයි උන්වහන්සේගේ ව්‍යවස්ථාව සිහි කරගෙන ජීවත් වීම. අපි කියවමු, මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහ නොවේවා. ඒ ලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්නා පිණිස රෑ දවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුබ සිද්ධ වන්නේය. මේ පොරොන්දුව දෙන්නේ මේ විශ්වය මවන ලද අති මහෝත්තම ජීවමාන දෙවියන් වහන්සේ. උන්වහන්සේ යමක් කීවා නම් එය නිසක වශයෙන්ම සිදුවන බව අපි අත්දැකීමෙන් ලබලා තියෙනවා. දැන් මේ ස්ථානයේ ජොෂුවගේ සේවය ආරම්භ වන අවස්ථාවේදීම උන්වහන්සේ ඔහුට දෙන එකම නියෝගය තමයි ව්‍යවස්ථා පොත එනම් ශුද්ධ ලියවිල්ල අමතක කරන්න එපා. ඇයි උන්වහන්සේම කියන්නේ? රජවරුන්ගේ කාලේ අපි දකින දෙයක් තමයි රජකම ලැබෙන තෙක් ඉතාමත් ගරුබෙන් සිටියා වූ මේ රජවරු බලය ලබා ගත්තාට පසුව ඔවුන්ට ඕන විදියට ඔවුන් ඇසුරුණා. ඒ ප්‍රතිවිපාක ඔවුන් පමණක් නොවේ, ඔවුන්ගේ දරුවන් පමණක් නොවේ, සමස්ත රටේ ජනතාවම මුණ දුන්නා. ඉතින් ඒ නිසා ජොෂුවට දෙවියන් වහන්සේ ඉතා පැහැදිලිව කියන දේ තමයි, ඔබ සඵලත්වය සොයනවා නම්, ඔබට සුබ සිද්ධ ඕනේ නම් ඔබට කරන්න තියෙන්නේ වචනය මත රැඳී ඉඳීම. ප්‍රිය මිත්‍රවරුනි, ආශිර්වාදය පැමිණෙන්නේ දෙවියන් වහන්සේ තුලින් මිසක් මේ ලෝකයේ තියෙන ඉරාන්ද තුලින්වත් කාල වේලාවල් අනුවවත් දිශානුගත දේවල් වලිනුත් නොවේ. එනිසා උන්වහන්සේගේ වචනය තුල තිබෙන සත්‍යතාවයන් අපි ආරක්ෂා කරනවා නම් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. අපට පමණක් නොවේ, අප මත යැපී ඉන්න සියලු දෙනාටම. ඉතින් ව්‍යවස්ථා පොත අපේ කටින් අපේ ජීවිතයෙන් බැහැර නොකොට අපි ජීවත් වෙමු. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, මේ වචනය නිසා ස්තුතියි. ඔබ වහන්සේ ආශිර්වාද කරන්නේ ඔබ වහන්සේගේ වචනය තුල ජීවත් වන අයටයි. ඒ නිසා කොයි ආකාර අමාරුකම්, කොයි ආකාර අවශ්‍යතාවයන් ලැබුණත් පැමිණියත් ඔබ වහන්සේගේ වචනය මත ජීවත් වෙන්න උපකාර කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.